ඇයි මේ විසිට වී ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් කරන විසිට වීසා එක මෙහෙම ප්‍රතික්ෂේප වෙන්නේ? කිසිම ට්‍රැවල් හිස්ටරි එකක් නැති එක්කෙනෙකුට උනත් කැනඩාවට එන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්න. නමුත් තියෙන එක හොඳයි. මේ විසිට වීසා ඉල්ලුම් කිරීමේදී තියෙනවා මේ ටෙම්පරරි ඉන්ටෙන්ට් తాවකාලික අභිප්‍රාය. මේකෙන් අදහස් ගන්න මොකද්ද? 2025 වර්ෂයේදී 2024ත් එක්ක සාපේක්ෂව 40%ක විතර විසිට වීසා ඉල්ලුම් කිරීමම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මොන වගේ ලියකියවිලිද අවශ්‍ය වෙන්නේ සරලව මේ තත්ත්වයට විසිට වීසා එකක් ලබා ගන්න? ඒක හැම එකක්ම එකින් එකට සාපේක්ෂව තමයි බලන්නේ මේ වීසා ඔෆිසර්. ෆැමිලි එකක් විදියට එහෙම නැත්නම් ගෲප් එකක් විදියට කණ්ඩායමක් විදියට ඉල්ලීමේදී තියෙන අවදානම මොකක්ද? ඒ අවදානම අඩු කරගන්න පුළුවන් කොහොමද? මුලින්ම කියන්න ඕනේ මේක නීත්‍යානුකූලයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩුවල් ඉන්ටර්නෙට් එකක් තියෙන එක්කෙනෙකුට කැනඩාවට ඇතුල් වෙන්න පුළුවන්. මේ වැඩසටහන තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විසිට වීසා එක ගැන. මේ පිළිබඳව කතා කිරීමට මාත් සමග සිටිනවා නීතිඥ චතුරශීල මහත්මයා. මම මේ මාතෘකාව ගැන කතා කරද්දී මෙහෙම ප්‍රවේශකින්ම ආරම්භ කරන්න කැමතියි. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ඉල්ලුම් කරන විසිට වීසා එක බොහෝ අවස්ථාවලදී වැඩි වශයෙන් ප්‍රතික්ෂේප වෙනවා කියලා කියන කතාවක් තියෙනවා. ඇයි මේ විසිට වීසා ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් කරන විසිට වීසා එක මෙහෙම ප්‍රතික්ෂේප වෙන්නේ? ඔව්. එතනදී මම කියන්න කැමති මොහන් සමහර අය වැරදි ආකල්පයක ඉන්න ශ්‍රී ලංකාවේ ප්‍රතික්ෂේප වෙනවා කියලා. එහෙම ලංකාවක් හැටියට විශේෂයෙන් ප්‍රතික්ෂේප කරන්න එහෙම හේතුවක් නැහැ. එතන ඇත්තටම වෙන්නේ අපි අවශ්‍ය ඩොකියුමන්ට්ස් හරි ඒවා නිවැරදිව ඉදිරිපත් නොකිරීම නිසා. එතන ඒ හේතු මත තමයි ප්‍රතික්ෂේප වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඇයදුම්කරුවන්ට ඒ තමන්ගේ දේවල් තියෙනවා. නමුත් ඒවා නිවැරදි ආකාරයෙන් පෙන්වන්නේ කොහොමද සහ පෙන්වන්න ඕනද කියන එක නොදුනත්කම. ඒ නිසා ඒවා ප්‍රතික්ෂේප වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් අපි විසිට් වීසා ප්‍රතික්ෂේප කරන කරුණු ගත්තොත් කරුණු කීපයක් අතර ප්‍රධාන දේවල් තමයි ඒ තමන් පදිංචි රටේට තියෙන බැඳියාව. ඒ කියන්නේ ටයිස්, ෆැමිලි ටයිස් හරි ඉකොනොමික් ටයිස් හරි, ඒ කියන්නේ රටත් එක්ක තියෙන ගනුදෙනු කරන, ඒ කියන්නේ ශක්තිමත් භාවය හරියට පෙන්න ගන්න බැරි වීම. ඒතර උදාහරණයකට ගත්තොත් එහෙම දැන් කවුරු හරි తాවකාලිකව විසිට කෙනෙක් හැටියට එනකොට එයා මේ රටේ අවශ්‍ය කාර්යයට ඇවිල්ලා පිටත් ඒ කියලා විශ්වාසය මත තමයි දෙන්නේ. ඒකට අපිට ඔප්පු කරගන්න පුළුවන් නම් මම එන්නේ මේ අරමුණට, අරමුණෙන් පස්සේ මම ලංකාවට යනවා. එතකොට එහෙම කරගන්න පුළුවන් විසිට වීසා ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒකට මම ටයිස් කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් සමහරව ඉන්නවා තමන්ගේ මහලු දෙමව්පියන් රැක බලා ගන්නවා. ඒකට අපිට කියන්න පුළුවන් නම් මම ඇප්ලිකේෂන් දාලා මගේ දෙමව්පියෝ මාත් එක තමයි ඉන්නේ. ඒතර ඒක ඔප්පු කරගන්න පුළුවන්. සමහර ග්‍රාම සේවා සහතික ඒවා අරගෙන එහෙම නැත්නම් තමන්ගේ පවුලේ ෆැමිලි ડોක්ටර්ගෙන් ලියුමක් කරන් මේ තැනත්ත තමයි මගේ ගාවට පේරන්ට්ස් අරගෙන එන්නේ. එහෙම කියලා ඔප්පු කරගන්න පුළුවන්. ඒතර ඒක ප්‍රධානම කාරණයක්. දෙවෙනි එක තමයි සමහරුන්ට ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථායීතාවයක් නැහැ කියන එක පෙනුනොත් ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අපි හිතමු ආර්ථික වශයෙන් ශක්තිමත් නම් නැවත රටට යන බව ඒගොල්ලෝ විශ්වාස කරනවා. අපි හිතමු හොඳ රැකියාවක් තියෙනවා. හොඳ ව්‍යාපාරයක් තියෙනවා. ඒ වගේ අයට වීසා ප්‍රතික්ෂේප වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඊට අමතරව සමහර අවස්ථාවලදී తాවකාලිකව රටවල් තුළ ඇතිවන ප්‍රශ්න නිසා ඒ රටවලට වීසා නිකුත් කිරීම, සීමා කිරීම හෝ අඩු කිරීම වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක්ගේ මතවාදයක් තියෙනවා දකුණු ආසියාවෙන් මේ වීසා ඉල්ලුම් කරන අයට විසිට, ඒ කියන්නේ බොහෝ රටවල් වලට විසිට වීසා දෙනවා අඩුයි කියලා. මේකේ ඇත්තක් තියනවාද? මේකේ ඇත්තක් වෙලා තියෙන්නේ මෙහෙමයි. අඩුවීමක් සහ ඒ කියන්නේ මුලින්ම කියන්න ප්‍රතික්ෂේපයේ ප්‍රතිශතය පොඩ්ඩක් වැඩි වෙලා තියෙන හේතුව තමයි ඉස්සරට වැඩිය තදින් මේගොල්ලෝ ඒ බලන. ඒ කියන්නේ අවශ්‍ය ඩොකියුමන්ට්ස් හරියද ඒවා, ඒ කියන්නේ ඒවා නිවැරදි හරි, ඒ කියන්නේ බොරු ඩොකියුමන්ට්ස් නෙමෙයිද, ඒ වගේ දේවල් බලද්දි එතකොට ඒ වගේ බොරු ඩොකියුමන්ට්ස් දාලා තිබුණාන් පස්සේ ඒවා, ඒ කියන්නේ එහෙම නැත් ඒවා තේරුම් ගත්තම මේක නිවැරදි ඩොකියුමන්ට් එකක් නෙමෙයි කියලා ඒ අවස්ථාව මත ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟ දෙවෙනි කාරණය තමයි දැන් ගිය අවුරුද්ද ගත්තම 2025 ඔය ආකල්පය නිසාම දැන් සමහර විට සවුත් ඒෂියන්ස්ලට විසිට් වීසා හම්බෙන්නේ නැහැ කියලා. ඒතකොට ඒක නිසා 2025 වර්ෂයේදී 2024ත් එක්ක සාපේක්ෂව 40%ක විතර
විසිට් වීසා ඉල්ලුම් කිරීමම අඩු වෙලා තියෙනවා. එතකොට ඒ නිසාම කැනඩාවට විසිටර්ස්ලා හැටියට එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේ විසිට වීසා ඉල්ලුම් කිරීමේදී තියෙනවා මේ ටෙම්පරරි ඉන්ටෙන්ට් తాවකාලික අභිප්‍රාය. මේකෙන් අදහස් ගන්න මොකද්ද? ඔව්. ඒ කියන්නේ දැන් මෙතන වීසා එකක් ඇප්ලයි කරාම මේ වීසා ඔෆිසර් බලන දේ තමයි මෙයා එන්නේ අපි ඒ වීසා ඇදුම්පත් කියන తాවකාලික අරමුණ සඳහාමද කියලා. දැන් අපි උදාහරණයකට කිව්වොත් කවුරුහරි විසිට් එකක් යනවා තමන්ගේ ඥාතියෙක් බලලා යන්න. එහෙම නැත්නම් නායකරා බලලා යන්න. එතකොට එයාට ඒක ඔප්පු කරගන්න පුළුවන් වෙන්න ඕනේ මම එන්නේ මේ පර්පස් එකම විතරයි කියලා. දැන් උදාහරණයකට ගත්තොත් දැන් අපි හිතමු මම නායකරා එනමයි කියලා විසිට් එකට ඇප්ලිකේෂන් එකක් දැම්මොත් එතෙන්දී මම ඔප්පු කරන්න ඕනේ හරි. මම මේ නායකරා කිට්ටුව මම හොටෙල් එකක් බුක් කරලා තියෙනවා. මගේ ඥාතියෙක් ගෙදර මම නවතිනවා. එතකොට එයා එන වගේම යන අපන් එකන දෙපැත්තටම ටිකට්ස් අරන් තියෙනවා. එයා ටිකට්ස් අරන් තියෙනවා. ඒ වගේ එයාගේ අරමුණ හරියට පැහැදිලිව කියලා තියෙනවා නම් මේ ඒක රිජෙක්ට් වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. තව කෙනෙක් හිතන්න පුළුවන් ඒ කියන්නේ කැනඩාව හෝ වෙනත් රටක මේ විසිටර් වීසා ඉල්ලුම් කරන කෙනාගේ ඥාතියෙක් හෝ පවුලේ අයෙක් ඉන්න එක වාසියක්ද අවාසියක්ද? මේකේ ඇත්ත තත්ත්වය මොකද්ද? ඒක දෙපැත්තටම ගන්න පුළුවන් මොහන්. දැන් ගොඩක් වෙලාට තමන්ගේ ඥාතියෙක් ඉන්නකොට දැන් එයා දැන් ඉන්විටේෂන් මම හිතුවා මගේ සහෝදරයෙක් ඉන්නවා ලංකාවේ. එයාට ඕනේ මාව ඇවිල්ලා බලලා යන්න. මම දෙනවා එයාට ඉන්විටේෂන් ලෙටර් එකක්. ඒතකොට මම ප්‍රූව් කරනවා එකක් මම පෙන්නනවා මම මේ රැකියාවක් කරනවා. මම ටැක්ස් ගෙවලා තියෙනවා. මම ඒක නීත්‍යානුකූල හරි විදිහට ජීවත් වෙන පුද්ගලයෙක්. ඒකම එයාට මගේ ගෙදර ඉන්න පුළුවන්. අර ඒ වගේ අවස්ථාවේදී එයාට වාසියක්. මොකද මම මේ ස්ටැබ්ලිෂ් වෙච්ච කෙනෙක් නිසා ඒක හොඳ පැත්තට යනවා. හැබැයි මෙහෙම අවස්ථාවක් තියෙනවා. මේක හැම එකක්ම එකින් එකට සාපේක්ෂව තමයි බලන්නේ මේ වීසා ඔෆිසර්. දැන් උදාහරණයක් ගත්තොත් එක අම්මයි තාත්තයි ඉන්නවා ලංකාවේ එකම දරුවා ඉන්නේ. ඒ දරුවා කැනඩාවේ ඉන්නේ. කැනඩාවේ පදිංචිය. එතකොට PR. දැන් එතකොට අම්මයි තාත්තයි ටිකක් වයසක මට්ටමේ ඉන්නේ. එතකොට මේ දෙන්නට විසිට් වීසා දීද්දි බලනවා එතෙන් තවත් දේවල් බලන්න. අපි හිතමු ඒගොල්ලෝ ආර්ථිකම වශයෙන් ලොකු ශක්තිමත් භාවයක් නැහැ. ව්‍යාපාර නැහැ. නිකන් සාමාන්‍ය අපි හිතමු පවුලක් කියලා. එතකොට බලනවා මේගොල්ලෝ මේ දෙමව්පියෝ දෙන්න ආවන් පස්සේ නැවත ලංකාවට යන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද එකම ඒ කියන්නේ වැඩිපුරම ඇටැච්මන්ට් එක තියෙන්නේ කැනඩාවට. එකම දරුවා ඉන්නේ කැනඩාවේ. අන්න ඒ වෙලාවේ මේගොල්ලෝ කියනවා ලංකාවට යන්න තියෙන කඩ අඩු නිසා අපි වීසා එක රිජෙක්ට් කරනවා කියලා. යම් ආර්ථික හැකියාවකුත් තිබිලා ඒ කියන්නේ දරුවන් දෙතුන් දෙනෙක් එක්ක මේ කැනඩාවට හෝ වෙනත් රටකට විසිට වීසා එකකින් ඇතුල් වෙන්න කෙනෙක්ට ඒ කියන්නේ මොන වගේ ලියකියවිලිද අවශ්‍ය වෙන්නේ සරලව මේ තත්ත්වයට විසිට වීසා එකක් ලබා ගන්න? ඔව්. එතෙන්දී ඒ ඇත්තටම එන විසිට වීසා එකම අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒ කියන්නේ කාවරික බලලා යන්න එහෙම නැත්නම් නායකරා එක බලන්න නායකරා හරි මොන හරි ටුවරිස්ට්ලා විසිට් කරන තැන බලලා යන්න ඒ වගේ දෙයක්. ඒතකොට සමහරට මේකට විසිට් එකේම කැටගරි එකක් තියෙනවා. අපි හිතමු බිස්නස් එකකට අපි හිතමු ජෙම් බිස්නස් එකකට මෙහි තියෙනවා ජෙම් ඒ කියන්නේ ප්‍රදර්ශන තියෙනවා. ඒතකොට ලංකාවේ ඉන්න ඒ කියන්නේ ජෙම් බිස්නස් කරන අයට මෙහි ඇවිල්ලා ප්‍රදර්ශන වල සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔෆිෂියල් ඉන්විටේෂන් එකක් ඒ කොන්ෆරන්ස් එක හරි එහෙම නැත්නම් එක්සිබිෂන් එක හරි ඕගනයිස් කරන අයගේ ලැබෙන්න ඕනේ. එතකොට ඒක බේස් කරගෙන තමයි ඒ ඩොකියුමන්ට් අනිවාර්යයි. අර මම ඉස්සෙල්ලා කිව්වේ ඥාතියෙක් ඉන්නවනම් ඥාතිය ඉන්විටේෂන් ලෙටර් එකක් දෙන ඔයා එන්න මම ඔයාව ඒ කාලය තුල තියාගන්නම් එහෙම කියලා. එතකොට ඒ වගේ ඩොකියුමන්ට්ස් හරියටම තියෙනවා නම් ඒ විශේෂයෙන් මෙහෙට එන හේතුව මුලින් තියෙන්න ඕනේ. ඊට අමතරව ඒගොල්ලෝ ෆයිනෑන්ෂියලි ස්ට්‍රෝං වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්න ස්ටේ මේ කැනඩාවේ ඉන්න කාලය තුල ඒගොල්ලන්ට වීදම් කරන්න ඕන නම් අවශ්‍ය මුදල් ප්‍රමාණය පෙන්න ගන්න ඕනේ. ඊට එහෙම නැත්නම් කවුරු හරි මෙහි ඉන්න කෙනෙක් වීදම් කරනවා නම් සහෝදරයෙක් කර එයා පෙන්නන්න ඕනේ එයාගේ බැංක් ස්ටේට්මන්ට් වලින් මෙහෙම තියෙනවායි කියලා. ඒ කියන්නේ අවශ්‍ය මුදල් ප්‍රමාණය තියෙනවා කියලා. සෑම දෙයක්ම හරියට අපිට ඒ කියන්නේ අවශ්‍ය දේවල් පෙන්න ගන්න පුළුවන් නම් වීසා රිජෙක්ට් වෙන්න තියෙන ඉඩකඩ නැවත ගන්න තියෙන අඩුයි. මේකදී තවත් දෙයක් තමයි මේ සංචාරය කියන්නේ තවත් රටවල කරලා තියෙන සංචාරය කරලා තියෙන ඒ ට්‍රැවල් හිස්ටරි එක බලනවා කියන එක. මේකේ සත්‍යතාවය මොකද්ද? ඔව්. කිසිම ට්‍රැවල් හිස්ටරියක් නැති එක්කෙනෙකුට උනත් කැනඩාවට එන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්න. නමුත් තියෙන එක හොඳයි. දැන් ඔය ට්‍රැවල් හිස්ටරි කිව්වම සමහර හිතන මොකක් හරි රටකට ට්‍රැවල් කරලා තියෙන එක බලනවා කියලා. එහෙම නැහැ. ඒවත් සමහර රටවල් තියෙනවා. ඒ රටවල් අතරට ගියොත් තමයි ඒක ඒ පිළිගැනීමක් තියෙනවා. උදාහරණයකට ඇමරිකාව,
ඉංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටකට ගිහිල්ලා තියෙනවා නම් ඒ වගේ ට්‍රැවල් හිස්ටරි එකක් තමයි වටින්නේ. ඒතකොට ඒතකොටින් ඒකෙන් ඒගොල්ලෝ හිතන්නේ මෙයා මේ කැනඩාව වෙලා නවතින එක නැහැ. මොකද මෙයා තව ඒ වගේ රටවල් ගැන හොඳ රටවල් වලට මෙයා ට්‍රැවල් කරලා තියෙනවා. අන්න ඒක තමයි මේගොල්ලෝ බලන්නේ. ඒක නිසා ඕනම රටකට ට්‍රැවල් කරපු හිස්ටරියක් මෙතන වැදගත් නැහැ. ට්‍රැවල් කරලා තියෙන රටවල් මොනවද සහ ට්‍රැවල් කරපු වාර ගානයි සියලු දේවල්ම ඒගොල්ලෝ සලකා බලනවා. නමුත් අනිවාර්ය නැහැ. ඩුවල් ඉන්ටෙන්ට් එහෙම නැත්නම් ද්විත්ව අභිප්‍රාය කොහොමද මේක නීති අනුකූලව ක්‍රියාත්මක වෙන්නේ? ඩුවල් ඉන්ටෙන්ට් කියන එකේ අදහස් වෙන්නේ අදහස් ඒ කියන්නේ කැනඩාවට එන්න දෙවිදියකින් එන්න අදහසක් තියෙනවා. ඒ කියන්නේ එකක් ටෙම්පරලි එන්න ඊට පස්සේ පර්මනන්ට් එන්න. මම මේක උදාහරණයක් ඇටියට කියන්න. මුලින්ම කියන්න ඕනේ මේක නීත්‍යානුකූලයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩුවල් ඉන්ටෙන්ට් එකක් තියෙන එක්කෙනෙකුට කැනඩාවට ඇතුල් වෙන්න පුළුවන්. මම උදාහරණයක් කරන් මේක පැහැදිලි කරොත් එහෙම අපි හිතමු කැනඩාවේ පදිංචි පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් හරි එහෙම නැත්නම් සිටිසන් කෙනෙක් හරි ශ්‍රී ලංකාවට ගිහිල්ලා මැරි කරනවා. එතකොට මැරි කරපු දවසම මෙහෙට එක් කරගෙන එන්න බෑ. එතකොට කැනඩාවේ ඉන්න පදිංචි තියෙන එක්කෙනා එයාව ස්පොන්සර් කරනවා. එයාව ගේන ඇප්ලිකේෂන් එකක් දානවා. එතකොට ඒක ප්‍රොසෙස් වෙන්න යම් කාලයක් යන නිසා ලංකාවේ ඉන්න එක්කෙනාට ඉක්මනට ඇවිල්ලා මෙයා බලලා යන తాවකාලික කියන්නේ විසිට් වීසා එකක් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට එයාට පර්මනන්ට් රෙසිඩන්ට් ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ට් ඇප්ලිකේෂන් එකක් දැම්මයි කියලා ස්ථිරව මෙහෙට එන්න අරක බාධාවක් වෙන්න. ඒ කියන්නේ එයාගේ විසිට් වීසා එකත් අප්‍රූව් වෙනවා. ඒකයි මේකෙන් කියන්නේ. විසිට් වීසා එකක් ඉල්ලුම් කිරීමේදී නීතිඥ මහත්මයෙකුගේ එහෙම නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක්ගේ උපදෙසක් එහෙම නැත්නම් දායකත්වය ලබා ගැනීම කොයි ආකාරයෙන්ද වැදගත් වෙන්නේ? ඔව් මොකද සාමාන්‍ය නීතිඥවරයෙක් දන්නවා ඒ කියන්නේ වීසා ඔෆිසර් කෙනෙක් කොයි ආකාරයෙන්ද බලන්නේ කියලා. විශේෂයෙන් විසිට් වීසා එකක් වරක් හෝ දෙවරක් රිජෙක්ට් කරලා තිබුණා නම් එතෙන්දී ඒ ගැන දන්න නීතිඥවරයෙක්ගේ සේවය ලබා ගන්න ඉතා වැදගත්. මොකද ඒ නීතිඥවරයා බලනවා මෙතන මොනවාද මේ අපේ ප්‍රීවියස් ඇප්ලිකේෂන් වල තියෙන වීක්නසස් කියලා. ඒතකොට එයා අනිවාර්යයෙන්ම ඒවා ෆික්ස් කරන්න බලනවා. ඒකම එයාට ගන්න පුළුවන් ඩීටේල් රිජෙක්ෂන් රිපෝට් එක කැනඩා ඉමිග්‍රේෂන් එකේ. ඒතකොට ඒ අනුව විස්තරාත්මක රිපෝට් එක කියවලා බලනවා අපි මේ රිපෝට් මේ අයදුම් පත්‍රයේදී ඒවා නොවෙන්න වග බලා ගන්නවා කියන එක. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී ඉතාම වැදගත්. තවත් සමහර වීසා තියෙනවා ඒවා ටිකක් විසිට් උනත් ඒවා කම්ප්ලෙක්ස්. අපි උදාහරණයකට ගත්තොත් එහෙම බිස්නස් විසිට් එකක් වගේ. ඒතර ඒ වගේ දෙයක් කරන්න ටිකක් විශේෂඥ දැනුමක් තියෙන්න ඕනේ. ඒතර ඒ වගේ වෙලාවක නීතිඥ උපදෙස් ගන්න එක ඉතාම වැදගත්. විසිට් වීසා එකක් ඉල්ලීම් කිරීමේදී ෆැමිලි එකක් විදියට එහෙම නැත්නම් ගෲප් එකක් විදියට කණ්ඩායමක් විදියට ඉල්ලීමේදී තියෙන අවදානම මොකක්ද? ඒ අවදානම අඩු කරගන්න පුළුවන් කොහොමද? ඔව් ෆැමිලියක් හැටියට ගත්තොත් විසිට් එකක් දාද්දී ගොඩක් දුරට එක විසිට් එක වීසා ඇප්ලිකේෂන් ඇප්‍රූව් නොවෙන්න හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒක කියන්න බෑ හැමෝටම එකයි කියලා. අපි හිතමු ලංකාවේ ඉතාම සාර්ථක ව්‍යාපාරිකයෙක් ඉල්ලුවොත් ෆැමිලි එකටම එයාට විසා ඇප්‍රූව් වෙන්න පුළුවන්. මෙතන සාපේක්ෂව බලන්නේ. ඉතින් ඒක නිසා මට ෆැමිලි එකටම නොදී ඉන්න පුළුවන් කියලා කියන්න බෑ. එතකොට වඩාත් හොඳයි එක්කෙනෙක් හෝ දෙන්නෙක් විතරක් ෆැමිලි එකේ වීසා ඇප්ලිකේෂන් එක දාන එක. ඒතකොට ඇප්‍රූව් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. විසිට් වීසා එකක් සාර්ථකව ලබා ගැනීම සඳහා ඔබතුමා දෙන උපදෙස මොකක්ද? ඇත්තටම විසිට් වීසා එක ඇප්ලයි කරද්දී ගොඩක් දේවල් අපිට සලකලා බලන්න වෙනවා. එතකොට අපිට පෙන්වන්න ඕන විශේෂයෙන් මේ කැනඩාවේ ඉමිග්‍රේෂන් ඒ කියන්නේ රාජ්‍ය ආයතන බලන්නේ මෙයා ඇවිල්ලා යනවද කියලා. ඒක තමයි ටෙස්ට් එක. මෙයා එන පර්පස් එකෙන් පස්සේ නැවත යනවද කියන එක. එතකොට අර මුලින් කිව්ව දේවල් නැවත අපිට කෙටියෙන් සාරාංශගත කරොත් මේ අයදුම් කර පෙන්වන්න ඕනේ අර ලංකාව තුල බැඳීම් තියෙනවා, ටයිස් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි හිතමු ඒක වෙන්න පුළුවන් සමහර විට ෆැමිලි ටයිස්, තමන්ගේ දරුවෝ ඉන්නවා. ඒ වගේම බිරිඳ ඉන්නවා. එහෙම නැත්නම් තමන්ගේ මව්පියෝ තමන් ළඟ ඉන්නවා. ඒ වගේම සෝෂල් ටයිස් උත් වැදගත්. අපි හිතමු සමහරු ඉන්නවා දැන් ලයන්ස් ක්ලබ් එකේ සමාජිකයෙක් නෑ. එහෙම නැත්නම් ඒක තනතුරක් දරනවා. ඒ වගේ දේවල් දරන තැනත් එක්කුණත් ඒවා ටයිස් හැටියට මේ කැනඩා රජය සලකනවා. එතකොට එහෙම තියෙනකොට එයා යයි කියලා හිතනවා. මොකද එයා ඒවට හුරු නම් පස්සේ මෙහි නවතිලා තනියෙන් එහෙම ඉඳී කියලා හිතන්නේ නැහැ ඒගොල්ලෝ. ඊළඟ තමයි තමන්ගේ ආර්ථිකමය ශක්තිය පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ එක්ක හොඳ රැකියාවක් කරන එක, එහෙම නැත්නම් ඉන්කම් එකක් තියෙන එක, ෆයිනෑන්ෂියලි ස්ට්‍රෝං කියන එක පෙන්වන්න. ඒතකොට ඒගොල්ලෝ දන්නවා මෙයා මෙහි ඉන්න එකක් නැහැ, නැවත යයි කියලා.
ඒවගේමට ම මුලින් කිව්වගේ විශේෂ හේතු තියෙනවනම් මෙහෙට එන්න ඒවා අපි කිව්වොත් මේ හේතු නිසාම තමයි එන්නේ මේක අවශ්‍යයි කියලා අපි හිතමු කවුරු හරි කාලෙකින් දැකලා නැහැ ටිකක් අසනීපතක් තියෙන සහෝදරයෙක් වගේ එහෙම ඉන්නවනම් ඒවා ටිකක් මානසික පැත්තෙන් සහ අපේ වෛද්‍ය වාර්තාවලුත් ඒවා ඔප්පු කරන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් සලකලා විසිට් වීසා එකක් අනුමත වෙන්න තියෙන ඊට වඩා වැඩි. කැනඩාවට එන්න බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා විවිධ ආකාරයෙන් රැකියාවක් කරන්න, සංචාරයක් සඳහා අධ්‍යාපනය ලබන්න විවිධ ආකාරයෙන්. අපි නැවත වැඩසටහනකින් කැනඩාවට එන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා.